අද මාලදීපේ විශේෂ දවසක්. ඊද් මුබාරක් දවස. ඉතින් අද විශේෂත්වය තියෙන්නේ අද මේ සවස් 4 ඉඳන් 6 වෙනකන් සියලු පාරවල් වාහන ගමන් ගන්නෑ. ඒගොල්ලෝ සමරනවා. ඉතින් ඔයගලන්ට ඇහෙනවා ඇති පසුපසින් මට මුස්ලිම් පල්ලියක හඬ. එතකොට මෙහි දැන් මේ වෙලාවට සියලු වාහන ගමන් ගන්නවා. මම පෙන්නන්නම් පාර අනිත් පැත්තේ බලන්න හරිය ලස්සනයි. අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් ලා මම දැන් ඉන්නේ මාලදිවයිනේ මජීඩි මගු කියන පාරේ. මජීඩි මගු කියන ප්‍රධාන පාර. ප්‍රධාන පාරේ තමයි යන ගමන් ඉන්නේ. මජීඩි මගු සහ සෝසන් මගු හන්දි දෙක හමු වෙන ස්ථානයේ හතරමං හන්දිය ළඟ මම ඉන්නේ. ඉතින් වාහන නැහැ, පොලිසියෙන් එහෙමත් ඉන්නවා. වාහන ගමනාගමනයක් නැහැ, මොටර් සයිකල් ගමනාගමනය කරන්න පුළුවන්. මොකද පොඩි අයව දාගෙන යන්න තියෙනවා. ඒ වගේ නිසා මොටර් සයිකල් වල යනවා. අනිත් කිසි වාහනයක් මේ හදිසියෙන් යන්න පුළුවන් වාහන විතරයි යන්නේ. කාර් එකක් නම් මට පෙනී යනවා එනවා. මේ ඉතින් අද ඊද් දවස නිසා බලා ගන්න. මේ ඇවිල්ලා මජීඩි මගු සහ සෝසන් මගු හතරමං හන්දේ. අද මිනිස්සු පාරේ තමයි ගොඩක් අය ගමන් කරන්නේ. මේ හතරමං හන්දේ ඉතින් පේන්නේ ස්පිරිතාලයක් තියෙනවා, ADK කියලා ස්පිරිතාලය. මම ඇතුල් වෙන්නේ දැන් මම ඇතුල් වෙන්නේ මාලදිවයිනේ ලස්සනම පාරකට. මේකේ මේ හරි ලස්සනයි, ගස් එහෙම වැවිලා තිනවා, හරි ලස්සනයි. හරි ලස්සන පාරක් ඔයගලන්ට පේනවා ඇති. හරි ලස්සනයි. මේ පාර දවල්ට හරිම ලස්සනයි. මොකද අවුව වැටෙන ඉතාම අඩුයි. මම ආස කරන පාරක් මාලදිවයිනේ මේ චෙක් මාක් ස්ටෝර් එකක්. දෙපැත්ත කඩවල අද ඔක්කොම වහලා තියෙන, කඩවල ඔක්කොම වහලා. මොකද හේතුව ඊද් නිසා. ඊද් උත්සව විශේෂයෙන් මේ රමසාන් සහ ඊද් උත්සව ඉතා විශාල ලෙස උත්කර්ෂවත් විදියට මේගොල්ලෝ සමරනවා. වෙනදී පාරවල් ඉතාම ලස්සනයි. කවුරුත් නෑ පාරේ මැද යන්න පුළුවන්. අපිට ශ්‍රී ලංකාවේ ඇඳිරිනිති දවසක් වගේ වැඩ තියෙන මිනිස්සු ඉන්නවා. හොඳේ. ජනතා පාරවල් වල ඉන්නවා. ෂොප්පෙන්සිව් කියන මෝල් එකක් පොඩි ලංකාව වගේ විශාල අපිකෝ වගේ මෝල්ස් මේ නැහැ. පුංචි ඒවා තියෙන්නේ. මේ පාරවල් අති විශාල නෑ. හරි පොඩි පාරවල් තියෙන්නේ. මෙහෙම තමයි.